අද මම ප්ලේ කරන්න යන්නේ අයිස් ගේම් එක. ඔයගොල්ලෝ ඉතින් වැරදි විදිහට පිළිගන්න එපා. එහෙම කියලා එහෙම අයිස් නෙමෙයි. අයිස් කියලා ගේම් එකක් තියෙනවා. ඔය ඉන්නේ ඔල්මන. මේක හොරා ගේම් එකක්. ඊසි ගේම් එකක්. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන් ගේම් එක ප්ලේ කරන්න. පට්ට ඊසි. මේ ඉන්නේ ඔල්මන. මේ ඔල්මට ඇග්ගක් නෑ. ඒ කියන්නේ ළමයා මැරිලා මේ ගෑනුවෙක් කෙනෙක්. දිග කොණ්ඩයක් තියෙන ඕගොල්ලන්ට පේනවනේ හොඳටම. දෙරම් පේනවනේ. එන අපි ගේම් එක ප්ලේ කරමු. ඔන්න ඕම තමයි ගේම් එක පටන් ගන්න. අපිට මේකේ මලු 20ක් හොයන්න තියෙනවා. මේක පට්ට ඊසි. අපි මේක දන්නේ. තියෙන සුදු පාට වෙන ඒවා. ඔය සුදු පාට වෙන අර සුදු පාට වෙන ඒවා අපිට ඔබලා දෙයක් ගන්න පුළුවන්. අපිට මේකේ මලු 20ක් හොයන්න තමයි මේ ගෙදරින් පැන ගන්න තියෙන්නේ. ඔය තියෙන මලු ඔය සල්ලි මලු. ඒ මලු ටික හොයලා මේ අපිට මලු 20ක් හොයලා ඉතින් පැන ගන්න තමයි තියෙන්නේ. මලු 20ක් වුණා. ඔය තියෙන ඇස් තියෙනව නේද? ඔය ඇස් වලින් අපිට මේ හොල්මන ඉන්න තැන බලන්න පුළුවන්. ඔය තව සුදු පාටේ නේද තියෙන්නේ. ඒ වලින් අපිට බලන්න පුළුවන්. ඔය එක එක බඩු ඔය ලයිට් අනම්ම නම් ගෑනව නේද? ඔය එක එක අර බඩු එළවෙනවා. වීදුරු සද්ද එනවා. ඒ කියන්නේ එක එක බඩු එළවෙනවා. ඒ කියන්නේ මේ හොල්මන එනවා. ඒ හොල්මන එක එක ලයිට් අනම්ම නම් එල්ලෙන්නේ. ඒ ඔල්මනට මේ ඇතුළට එන්න බෑ. ඇගක් නෑනේ. එයාට දොරවල් අරන් එන්න බෑ අපිට කාමරය ඇතුළ වල ඇංගිලා ඉන්න පුළුවන්. ඒක තමයි ගේම් එකේ ඇති. මලු 20ක් වෙනකන් ඉතින් මෙතනින් පැන ගන්න බෑ. අනිත් මලු හොයන්න යම් පටගාලේ. මෙතන නෑ. මොකක්වත් නෑ. ඊළඟට පටගාලේ යම් ඊළඟ කාමරේට මෙතන ඇස් දෙකක් තියෙනවා. මගේ වීඩියෝ එකට ඔල්මනේනෝ මගේ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්න ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඔය තියෙන්නේ සුදු පාට වෙන ඒවා තමයි මේ ඔය දොරෙන් තමයි අපිට පැන ගන්න තියෙන්නේ මලු 20 අරගෙන ඔල්මන ඉන්නේ මේ උඩ තට්ටුවේ අර ඈක් දාලා බැලුවා. ඔල්මන ඉන්නේ උඩ තට්ටුවේ අපි පට්ට ගාලා මේ පැත්තට ගිහිල්ලා මලු ටිකක් පල්ලෙහා තට්ටුවේ තමයි මලු ගොඩක් තියෙන්නේ. ගොඩක්ම තියෙන්නේ පල්ලෙහා තට්ටුවේ. මෙතනක් තියෙනවා. මෙතන එකකුත් තියෙනවා. මං කිව්වේ පල්ලෙහා තට්ටුවේ තමයි වැඩිම මලු තියෙන්නේ. මෙතනත් එකක් තියෙනවා. මට මෙතනක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. අපි පටගාලා යන් අර පැත්තට ඔල්මන එන්න කලින් ඔල්මන ඇල්ලුවොත් ඉවරයි. අපිට මේකේ තාස් දෙන්නේ නැහැ පොඩ්ඩක් එකක්වත් දෙන්නේ නැහැ. අනිත් ගේම් වල වගේ මේකේ පෙරදුනාම තමයි. පටගාලා යන් කාමරය ඇතුළට. මෙතන ඈකුයි මල්ලුකුයි දෙකම තියෙනවා. ඒකම ඔල්මන එනකම් බලන් පොඩ්ඩක් මේ අපේ එක පාටම ගියොත් ඔල්මන අල්ලන්නත් පුළුවන්. ඒක කරලා ඉන්නේ. ඔල්මන ඉන්නේ දෙවෙනි තට්ටුවේ. පටගාලේ යන්න බලමු. එයා ආවොත් ඇරිලා ඉවරයි. පටගාලේ යන්න. ඔල්මනේනෝ පටගාලා කාමරේ ගිහගමු. දැම්මත් තමා 99න් බේරුනේ. ඔල්මනේ යනවා පල්ලෙහා තට්ටුවට පටගාලා උඩ තට්ටුවට මාරු වෙමු. මේ පැත්තට යන් පටගාලා මෙතනම් මල්ලක් තියෙනවා.
අපිට ටච් කරලා මේ ඈක් ගන්න පුළුවන්. ඔන්න බලන්න මම මේක ටච් කරලා අර පැත්තට යනවා. මෙතන මලු තියෙනවද දන්නේ නැහැ. මෙතන මල්ලක් තියෙනවා. මේක ටච් කරාම මේක එනවා මෙතනට ඈක්. අපිට ඈ ගන්න පුළුවන්. ඊබා ටොයිලට් වලත් බං මලු දාලා තියෙනවා. කවුද දන්නේ නැහැ මලු දැම්මේ. මේ ගෑනුවෙක් කෙනා වෙන්නේ නැති මලු දාන්නේ නැති. බෑ මොන සල්ලිකාර ගෙදරක් ඈ. මේකත් දැන් පට ගාලා ඔය මන එන්න කලින් මේකේ මේකේ නෑ. මේකෙත් බලමු. මෙතන නෑ. අඩේ මෙතන මලු දෙකක් තියෙනවා. මෙතන මල්ලක් තියෙනවා. මලු දෙකක් තියෙනවා. ඉතින් මලු පොඩ්ඩයි තව එකක් දකොද ඕනේ. එකයි ඕනේ. මලු පිරුණා. අපිට දින්නේ දැන් පැන ගන්න තමයි අර දොරට ගිහිල්ලා ගැම්මඩ. මෙතනත් ඈක් තියෙනවා. ටිකක් වෙලා ඉන්න ඕනේ. ඉතින් හොල්මන විල්ලයි ඒව කරලා හොල්මන දැන් මෙතන වටේ ගානවා. ඊගල මං හිතන විදියට නම් වටේ ගාවන් එනවා. ටිකක් ඉතින් වටේ ගා ඉතින් ඉන්න ඕනේ ඉතින්. හොල්මන යනකයි එනයිද කියලා දන්නේ නැහැ. අපි ඇස් දාලා බලමුද? තා චුට්ටිකින් දාලා බලමු. අදිශරි ඇස් එවරුණු ඇස් දාලා බලමු කොහමද කියලා. පල් දෙවෙනි තට්ටු ඉන්නේ. අපිට යන්න ඊළඟට පට ගාලා මාරු වෙමු නිකමට වගේ. මාරු වෙවීමු. අර මෙතනත් ඇස් තියෙනවද? මෙතනත් එකක් තියෙනවා. ඔල්මනේනවා අපි ඊළඟ පට්ට ගාලා මාරු වෙමු කාමරයකට. අපරාධ මේ මලු දෙක දැන් අපිට මලු ගන්න බෑනේ. මලු 20ක් සම්පූර්ණ වෙලානේ තියෙන්නේ. ඔල්මනිනේ දෙවෙනි තට්ටුවේ ආයෙ එනවා මේ පැත්තට කොයිද? අපිට ඉතින් මේ පැත්ත ඔක්කොම අදුරුයි. මම හිතන්නේ මේ කාමරේ මේ පූජා කරපු එකක්ද කොයිදාලු. හැමතැනම මේව දාලා සල්ලි මෙතන තියලා මම හිතන්නේ පූජාවක් කරලාද කොයිද. ඔල්මන පල්ලෙහා තට්ටුවේ පට ගාලා ඔල්මන එන්න කලින් වේගය වැඩි කරලා ඔය පැත්තෙන් තියෙනවද වේගය වැඩි. අපි පැනගම පට ගාලා ගැම්මක් තමයි එන යාළුවනේ. ගැම්මට වීඩියෝ එක ගේම් එක කොහොම හරි දින්න. අදට වීඩියෝ එක ඉවරයි. මගේ වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ වීඩියෝ එක හොඳ නම් මේ පාලින් කමෙන්ට් එකකුත් දාන්න යන්න. මේ ඔල්මන නම් පට්ට ඊසි ගේම් එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. එහෙනම් good bye.